හෙල්ලෝ මගේ රත්තරන් බිත්තර ළමයි ටික හුඟ කාලෙකින් බැරි වෙච්ච හින්දා අද හදන්න යන්නේ රස කෑමක්. මේක රස කෑමක්. හැබැයි ඉතින් ඔක හරියට හදන්න පුළුවන් දකුණු පැත්තේ කෙල්ලොන්ට විතරයි. හරිද? ඉස්සෙල්ලාම මේ තියෙන්නේ මම රුපියල් 250ක් විතර වියදම් කරලා අරගෙන ආපු මාළු කූරිය. එක කූරියයි ගෙනාවේ ඊට වඩා ගෙනාවා කියලා වැඩක් නැහැ. මම විතරනේ ඉන්නේ කන්න. හරි. ගෙනල්ලා හොඳට හොදලා තියෙන්නේ මේක දැන්. දැන් මේක හදන්න ඊළඟට අත්‍යවශ්‍යම වෙන දේ තමයි මචල්ලා කරපිංච අත්තක් අරගෙන ඇවිල්ලා මෙන්න මේ විදිහට හොඳට හොදලා ගන්න මචං රම්පි මේ අවුමිරිස් කලලා ඉදින්න ගිහලා තිබ්බ හින්දා ඒක ගත්තා. ඊට පස්සේ හැම එකටම ඕන මගුලකට ලුණු දාන හින්දා ලුණු ගත්තා. මේ දෙක නම් ඕනේ නැහැ. තිබ්බ තමයි කොහෙද අස්සක කුරුළු කැරලා තිබ්බ මචං මට මතක නෑ දැන් ඒක කොහෙද තිබුණේ කියලා. කුරුළු කැරලා තිබ්බේ අනේ එකකුත් හොයලා ගනිලා තියෙන හම්බුනා. බ්‍රෝ හරි දැන් ඒ ටික ලෑස්ති. මෙන්න මේ කරාබු නැට්ටකුත් තියනවා දැකලා ඒකත් ගත්තා. ඕන වෙනවා බූරේ කප්. ඉතින් පොඩ්ඩක් මම මේක කියලා දැන් මාස් තුනක් වෙනවා. මම මේකෙන් ගත්ත වැඩක් නෑ. මේකෙන් මුළු පොඩ්ඩක් තියෙනවා. මෙහෙම පුතේ කරු. මේක වැඩක් නෑනේ. නේද අපිට ඕන වෙනවා කම්මිරි ගහපු ලුණු කුටි. මෙන්න මේ විදියට ඔක්කොම අඩුම කුඩුම කුරුච්චල් ටික මේකට දාගන්න. දාගෙන වෙලා වතුර පොඩ්ඩක් කරගෙන ඒකත් මේකට මෙහෙම දාගන්න. ළමයි වගේ හොඳට අනන්න. හොඳේ. කව පොඩ්ඩක් වැඩුණාද මට කමන්නේ නැහැ. හොඳට අනගන්න. ඉතින් අනගන්න තමයි. හැමදේම අනාගන්න එක අනාගන්න වෙන්නේ කියන්නේ. හරි. මොනවද අනාගත්තට පස්සේ. ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න. ඊළඟට අපි ගන්නේ මෙන්න මේ වගේ මැටි හට්ටිය. මේ මැටි හට්ටිය මට අරන් දුන්න කියලා අපේ අම්මටවත් මතක නෑ. හැබැයි මට මතකයි. මොකද මං ගාම එක තියෙනවා. වැඩක් ගත්තේ නෑ. ඒ වුණාට ඉතින් අපි දැන් ඒක වැඩක් කරමු. මේ මැටි හට්ටියට අපි මේ කරපිංච ටික දාගන්න. හොඳට හට්ටිය අඩියට කරපිංච දාන්න ඕනේ. හොඳිනේ. මෙහෙම හොඳට හට්ටිය අඩියට කරපිංච දැම්මා. ඊළඟට කරන්න තියෙන්නේ මගේ රත්තරන් පුතේ මෙන්න මේකට මාළු කෑල්ල හොඳට දාලා ඒක හොඳට මෙන්න මේකේ තවර ගන්න. හරිද? එහම තවරලා අරගෙන ඒක තියාගන්න ඕන මෙන්න මේ හට්ටියෙන් මෙහෙම. මම පොඩ්ඩක් මාළු කෑලි ගොඩක් ලොකු වැඩි කියලා හිතච්ච හින්දා පොඩි කරන්න ගිහලා පොඩ්ඩක් චොර කරගෙන ඉන්නේ වැඩේ. ගණන් ගන්න එපා. දෙක්කේ නෑ වගේ ඉන්නේ. උලුවත්තිය මාළුවෙකුත් තියෙනවා ඉතින්. මාළුවෙන් ගෙනාව උඩ තමයි මේ තියෙන්නේ. මේකේ කාගත්ත උඩ. මේ විදියට මාළු කැබලි ටික මෙන්න මේ ආකාරයට ලස්සනට අඩුක්කම් කරලා තව ටිකක් තියෙනවනේ. ඒකට දාන්න පුතේ වතුර ටිකක්. වතුර ටික දාලා මේ ටික මෙහෙම අරගෙන ඒක මෙන්න මේ කුඩින් මෙන්න මෙහෙම වක් කරලා. හොඳේ. අනිත් වක් කරගන්න කිව්වයි කියලා උඹලා මේ තියෙන තරමක් වතුර දාලා මේක පුරවන්න එපා. එහෙම කරන්න අවශ්‍ය නැහැනේ. ඊට පස්සේ පුතේ ඉතුරු කරගත්ත කරපිංච ටික මේ කුඩින් මෙහෙම දැම්මා. ඊට පස්සේ අර කපාගත්ත ලුණු යවුම් මිරිසුයි ටිකක් මේ කුඩින් දැම්මා. මේකත් දැම්මා. මේකත් දැම්මා. හරි. දැන් හරි. පොඩ්ඩක් ඉන්න අත හොදා එන්න. මගේ රත්තරන් පුතේ මැටි හට්ටිය වහන්න මැටි පියනක් ගනි. හැබැයි මං ගාව තියෙන්නේ මැටි පියනක් නෙමෙයි. කමන්නේ. එකෙන් වහම. වහලා මෙන්න මේ ලිප්ප මෙහෙම පාත්තු කරලා ලිපේ ගින්දර හොඳට අඩු කරලා ඔහොම තියලා තියන්න. ඉතින් දැන් හැබැයි ඉතින් මීහරක වගේ හැන්දක් අරගෙන ඔක කූරු ගන්න යන්න බෑ. හරිද? ඔබට පුළුවන් හට්ටිය පොඩ්ඩක් අතට අරගෙන මෙහෙම ඕල්ලලා ආපහු ලිපෙන් තියන්න විතර. කුරු ගන්න ගියාම අලු කැලි පොඩි වෙනවනේ නේද? තීරුම් ගනි. කුතුහලය පිරිදෙනෙත් තුළ අවධානය පිණිසයි. මෙන්න මෙහෙමයි. ඇහුවා. දැන් ඇවිල්ලා දැන් ගොඩක් හිඳිලා තියෙන්නේ හොඳටම. වතුර ටිකක් තියෙනවනේ ටිකක් හිඳෙන්න අපි ඔහොම තියමු.
පස්සේ මට හම්බුණා රසම රස කොමඩු. එම තමයි මේ අවස්ථාවේදී මේක දිස්සෙන්නේ. හරි. ඔච්චරයි ඉතින් දැන් ඉතින් කන්න තියෙන්නේ. අපි කමු.